හායි යාළුවනේ අද එන්න මාත් එක්ක මගේ මල්වත්ත කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ ඩේලියා මල්. රතු පාටයි සුදු පාටයි එකට මිශ්‍ර වුණු ලස්සන මලක්. ඒ වගේම මේ තියෙන්නේ සුදු රෝස. සුදු පාටයි ලා රෝස පැහැයයි එකට මිශ්‍ර වුණු සුදු රෝස මල් හරිම ලස්සනයි. මේ තියෙන්නේ රතු රෝස. රතු රෝස කියලා අපි කිව්වට මේකේ ඇත්තම පැහැය නම් ලා තම් පැහැය. මෙන්න මේ මල් ඉතින් නුවරඑළියට එන ඔයාලට වගේම නුවරඑළියේ ඉන්න ඔයාලටත් අනිවාර්යයෙන්ම දකින්න තියෙන මල් වර්ගයක්. මොකද මේ මල් නුවරඑළියේ හැම තැනම වගේ තියෙනවා. මේ තියෙන්නේ බේබි රෝස මල්. බේබි රෝස මල් පොකුරු පිටින්ම හැදෙනවා. භාගයක් පර වෙද්දී අලුතින් මල් ආයෙත් හැදෙනවා. බලන්නකෝ මගේ චූටි මැණිකත් රෝස මලක් වගේ නේද? මේ තියෙන්නේ පාපන්ඩේසිය මල්. රතු පාටට ලස්සනට ගොඩක් මල් හැදෙද්දී මාරම ලස්සනයි. මෙන්න මේ තියෙන සුදු පාට මල් ගොඩක් ලොකුවට ලොකු පොකුරක් හැදෙනවා. හැබැයි දුක හිතෙන කතාව නම් මෙච්චරම ලස්සන මලක් මේ ගහේ හැදිලා මේ මල පර වෙද්දී ගහත් එක්කම මැරිලා යනවා. මේ තියෙන්නේ අපේ ගෙදර ඇන්තෝරියම් වගාව. සුදු පාට, රතු පාට වගේම රෝස පාටත් ලොකු මල් හැදෙන ඇන්තෝරියම් හා චූටි මල් හැදෙන ඇන්තෝරියම් අපේ ගෙදර තියෙනවා. මේ තියෙන්නේ පොකුරු දාස්පෙතිය. මේ තියෙන්නේ අනෙක් දාස්පෙතිය වර්ගය. මේකේ පොකුරු ගතියක් නැහැ. හැබැයි මල් ගොඩක් හැදෙනවා. මේ තියෙන්නේ ඩේලියා ලොකු වර්ගය. ලා රෝස පාට මාරම ලස්සනයි. මේ තියෙන්නේ රෝස වර්ගයක්. මේ තියෙන්නේ අටපෙතිය මල්. මේ මල් පාත්තියම අටපෙතිය මල්. මේ මල් වලට පෙති 8ක් තියෙන නිසායි අටපෙතිය කියලා කියන්නේ. අටපෙතිය වර්ග කිහිපයක්ම තියෙනවා. පාට දෙකක් මිශ්‍ර වුණු
ලා රෝස සහ සුදු පැහැය මිශ්‍ර වුණු මල්ද තියෙනවා. මේ බලන්නකෝ. මේ මල් ගහ. මේ තනි මල් ගහක්. දම් පාටයි සුදු පාටයි මල් මේ ගහේ තනින් තන පිපෙනවා. එකම ගහේ මෙහෙම හැදෙද්දි මාරම ලස්සනයි. මේ තියෙන්නේ පොකුරු වද. රතු පාට මල් වර්ගය තමයි මේ. මේ බලන්නකෝ. මේ මල් මාරම ලස්සනයි. හැබැයි මේවා ගෙවල් වල හදන්න හොඳ නෑ කියලා කතාවකුත් තියෙනවා. ඇත්තටම හොඳ නැද්ද හොඳද කියන්න දන්නේ නෑ. මේ රතු පාට චූටි චූටි තරු කැට වගේ මල්. ඇත්තටම මම නම් දන්නේ නැති මලුත් අපේ ගෙදර තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ මල්. මේ තියෙන්නේ කුණ්ඩලු මල්. කුණ්ඩලු නම් ගොඩක් වර්ග තියෙනවානේ. මේ තියෙන්නේ දම් පාට කුණ්ඩලු එක. මේ තියෙන්නේ ඩේලියා. දම් පාට ඩේලියා. පොඩි මල් වර්ගය තමයි මම කලින් පෙන්නුවේ ලොකු මල් වර්ගය. මේ පොඩි එක. මේ තියෙන්නේ බාබන්ඩේසි මල්. මේ මල් නම් ඉතින් ගොඩාක් හැදෙනවා. අපේ වත්තේ වැඩිපුරම තියෙන්නේ මේ මල්. හැමතැනම වගේ මේ මල් ගස් තියෙනවා. ගහ පිරෙන්නම මල් හැදෙනවා.
කපුරු මල් තමයි මේ සුදු පාට කපුරු එක. කපුරු වර්ගත් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ කූණ්ඩලු, සුදු පාට කූණ්ඩලු. මේත් කූණ්ඩලු වර්ගයක් තමයි. ඒත් ඒ ගස් වෙනස්. අනික් කූණ්ඩලු ගස් වලට වඩා මලුත් ලස්සනයි. මේ තියෙනෙත් කපුරු වර්ගයක්. මේක දම් පාටට වගේ හුරුයි. වීඩියෝ එක එන්ඩ් කරනවා යාළුවනේ. බයි.